අපි අද කතා කරන්න යන්නේ 4/4 බීට් එක ගැන. ඒක තබ්ලාවෙන් ගහන බීට් එකක්. ඩයබැක් එකෙන් ගහන්න පුළුවන්. හරි. ඒක කතා කරන්න කලින් වීඩියෝස් වල අපි කිව්වා ඩර්බක් එකේ ප්‍රධාන සවුන්ඩ් දෙකක් එනවා කියලා. ඒක ඩ්‍රම් එකයි ටක් එකයි. මම කලින් වීඩියෝස් ඔයගොල්ලෝ බලලා නැත්නම් ඒක ප්ලේලිස්ට් එකේ තියෙනවා බලලා එන්න. ඩුම් එක ගන්න මේ විදිහට මෙහෙම මේ අත් එක ළඟ තියාගෙන මැද්ද බේස් වෙන තැනකට ගන්න කිව්වා. මේ හරියටත් නෙමෙයි මේ මැද්දටදී. ටක් එක ගන්න වම් අතේ දබර ඇඟිල්ලේ මෙන්න මේ අයිනට ගහන්න ඕනි. ගහලා ඉක්මන් කරලා ගන්න ඕනි. ඒක තමයි කලින් වීඩියෝ එකෙන් ඒකයි 6/8 බීට් එකයි තමයි අපි කලින් වීඩියෝ එකෙන් කිව්වේ. හරි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 4/4 බීට් එක. අපි මේ බීට් එක ගහන විදිය මුලින් බලමු. හරි ඒ විදියට ගහන්න ඕනි. අපි ඒක ස්ටෙප් බයි ස්ටෙප් ගහමු. මුලින්ම වැදෙන්නේ ඩුම් එකක්. මුලින්ම ඩුම් එකක් මේකට කයක් ගහන්න ඕනි. මුලින්ම ඩුම් ඊට පස්සේ ටක් 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 ඩුම් ඩුම් ටක ටක් ටක් ඩුම් ටක්. ඒකේ මේ ටක් එක ඒ කියන්නේ ඩුම් එක ගන්න අතින් ගහලා ටක් එක ගහද්දි මෙහෙම ටක් කියලා ටිකක් වෙලා චුට්ටක් මෙහෙම චුට්ටක් එහෙම ගහපු ගමන් ගන්න නැතුව එහෙම පොඩ්ඩක් තියන් ඉන්න ඕනි මේ විදිහට. හරි ඒ විදිහට ගහන්න ඕනි. මෙතන ඩුම් එකයි ටක් එකයි ආයි ඩුම් එක ගහන අතින් ටක් එකයි ටක් එකයි අනිත් අතින් ඩුම් එක ගහන අතින් ටක් එකයි වම් අතින් ටක් එකයි දකුණු අතින් ටක් එකයි ඩුම් එකයි ටක් එකයි. ඒක තමයි මම ඔයගොල්ලන්ට යටින් දාන්නම්. ටක් එක T අකුරෙනුයි ඩුම් එක D අකුරෙනුයි දාන්නම් යටින්. හරි අපි ආයි පාරක් බලමු. ඒක වේගය අඩු ඉඳන් වේගය වැඩි වෙනකම් ප්‍රැක්ටිස් කරන්න. වේගය අඩු එකේ ඉඳන් වැඩි එකට ප්‍රැක්ටිස් කරන්න. ඒ විදිහට ඔයගොල්ලෝ ස්පීඩ් වල ප්‍රැක්ටිස් කරාට පස්සේ ගොඩක් සින්දු ගන්න පුළුවන්. හරි එහෙනම් තව ඉස්සරහට බීට් ටිකක් එහෙම මේකෙන් ගහන එන්න තියෙනවා. ඉතින් එහෙනම් මං අදට නවතිනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.